සුබ දවසක් හැමෝටම. මම සංජය ජයලත් පියසන ආයතනයේ registered tutor කෙනෙක්. ඒ වගේම SJ IELTS and PT Institute එකේ main tutor. අද අපි කතා කරන්න යන්නේ templates සම්බන්ධව තියෙන ඇත්ත තත්ත්වය මොකක්ද? අපිට templates use කරන්න පුළුවන්ද? templates පාවිච්චි කරලා අපිට ඇත්තටම ලකුණු ගන්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධව පොඩි සාකච්ඡාවක් දාන්නයි යන්නේ. right. මෙතනදී අපි තේරුම් ගන්න අවශ්‍යයි මේ වෙද්දී පියසන ආයතනයේ ඒකොල්ලෝ වෙනම ස්ටඩි එකක් කරනවා සෝෂල් මීඩියා වල ඊට අමතරව වෙනත් Facebook සහ වෙනත් pages වල සහ නිතරම පාවිච්චි වෙන templates සම්බන්ධව ඒගොල්ලෝ වෙනම machine learning එකක් කරනවා කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා. ඒ හරහා ඒගොල්ලෝ අඳුර ගන්නවා යම් templates නිතර භාවිතා වෙනවා නම් මේවා ඇත්තරම කලින් කටපාඩම් කරගත්ත materials විදිහට ඒගොල්ලෝ අඳුර ගන්නවා. කලින් කටපාඩම් කරගත්ත දේවල් විදිහට කලින් පාවිච්චි වෙලා තියෙන templates විදිහට. ඒ නිසා අපි careful වෙන්න අවශ්‍යයි social media වල, ඒ කියන්නේ YouTube, Facebook වගේ Facebook pages වගේ තැන් වලින් templates ගත්තී ඔයගලන්ට දැඩි අවධානමක් තියෙනවා. ඔයගොල්ලෝ හරියට ඒක වැඩි කරේ නැත්නම් ඔයගලන්ව system එකෙන් අහුවෙන්න, detect වෙන්න අවස්ථාව තියෙනවා. ඒ හරහා වාට කරන question එකේ ලකුණු අහිමි වීමේ අවධානමක් තියෙනවා. පැහැදිලිද? එතකොට අපි ගත්තොත් උදාහරණයක් විදිහට describe image කියන question එක ගත්තොත් පියසන ආයතනයෙන්ම දක්වලා තිබ්බා මෙන්න මේ වගේ keywords දාන template පාවිච්චි කරන්න එපා. ඒතර මේ වගේ template එකකින් ඔයා answer කිව්වොත් අනිවාර්යෙන්ම ඔයාට describe image එකේ ලකුණු 0යි. ඊට පස්සේ off topic responses, ඒ කියන්නේ අදාළ නැති පිළිතුරු, මාතෘකාවෙන් පිට යන පිළිතුරු කියන්න එපා කියලා. මෙතන එයා පටන් ගන්නවා I have a beautiful picture in front of me. I have 40 seconds to talk about this picture. Let me have a closer look at the picture. ඊට අන්තිමට ඉවර කරනවා overall the picture is very informative. මේක ඇවිල්ලා මාතෘකාවෙන් පිට නැත්තම් මේ question එකට අදාළ නැති උත්තරයක්. මේ වගේ ඒවා පිළිතුරක් විදිහට යම් කෙනෙක් දෙනවා නම් සිස්ටම් එක ඩිටෙක්ට් කරගන්නවා මෙයා මේ මාතෘකාවෙන් පිට කියන ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරලා කරන ආන්සර් එකක් තමයි මේ කියන්නේ කියලා. ඒකින්ද ගෝල්ඩන් රූල් එක වටිනම කාරණේ තමයි ඔයගොල්ලෝ ටෙම්ප්ලේට් එකක් යූස් කරනවා නම් දැනගන්න භාවිතා කරන ටෙම්ප්ලේට් එක මොකක්ද කියන එක නෙමෙයි කතන්දරේ. right? A කියන ආයතනයේ ටෙම්ප්ලේට් එකද, B කියන ආයතනයේ ටෙම්ප්ලේට් එකද, C කියන ආයතනයේ ටෙම්ප්ලේට් එකද ඒක නෙමෙයි කාරණේ. මෙතන තියෙන කාරණේ තමයි ඔයාට ආන්සර් එකට ඔයාට අදාළ ඔයාගෙන් අතින් දාන්න පුළුවන් කාරණා තියනවාද? ඒ කියන්නේ ඔයාගේ ආන්සර් එක සබ්මිට් කරාට පස්සේ වෙබ් ඇප්ලිකේෂන් එකට, Pearson එකේ වෙබ් ඇප්ලිකේෂන් එකට සිස්ටම් එක අඳුර ගන්න ඕනේ මෙයාගේ උත්තරේ අදාළයි, relevant කියන එක. relevant අදාළයි කියන එක සිස්ටම් එක අඳුර ගන්න. ඒක ගොඩක් වැදගත්. ඒතොර ඒක describe image වලට විතරක් නෙමෙයි. retell lecture, ඊට පස්සේ අපි ගත්තොත් write essay, PT වල තියෙන ඔය question හැම දෙයකටම, PT වල මේ එන හැම question එකටම මේ කාරණේ අතිශයින් වැදගත්. ඔයා දෙන ආන්සර් එක ඇත්තටම අදාළයි කියලා සිස්ටම් එක අඳුරගන්නේ. අදාළයි කියලා සිස්ටම් එක අඳුරගන්නේ කොහොමද? ඔයා ඇත්තටම මේ question එක දිහා බලලා ඔයා අතින් දෙයක් ඇඩ් කරන්න ඕනේ. නැත්නම් ටෙම්ප්ලේට් එක ලියලා සබ්මිට් කරා කියලා වචන දෙක තුනක් දාලා ලකුණු ගන්න බෑ. දැන් ඒක කරන්න බෑ. ඒතර ඒක පළවෙනි කාරණේ අපි තේරුම් ගන්න අවශ්‍යයි. දෙවෙනි එක තමයි ටෙම්ප්ලේට් එක සිස්ටම් එක ඩිටෙක්ට් වෙන්න බෑ. ඒ කියන්නේ ඔයා නිතරම හැම වෙලේම සුලභව යන ටෙම්ප්ලේට් එකක් නයි යූස් කරන්නේ. එතන අවධානමක් තියෙනවා. මම කලින් කිව්වා වගේ සෝෂල් මීඩියා වල, විශේෂයෙන් YouTube වල, එහෙමත් නැත්නම් Facebook pages වල නිතරම යන ටෙම්ප්ලේට් එකක් නයි යූස් කරන්නේ. ඔයාව අහුවෙන්න අවධානමක් තියෙනවා. ඒත් පියර්සන් ආයතනයෙන්ම තමයි මේ කාරණා දැනුවත් කරලා තියෙන්නේ. මොකද මම පියර්සන් ආයතනයේ රෙජිස්ටර්ඩ් ටියුටර් කෙනෙක් විදිහට අපි නිතරම ඒගොල්ලන්ගේ පුහුණු සැසිවලට සහභාගී වෙනවා. ඉතින් මේ හරහා අපි දැනුවත් වෙලා ඉන්නවා අලුත්ම තත්ත්වය PTE exam එක සම්බන්ධව. ඉතින් මම මේ ඔයගොල්ලන්ව දැනුවත් කරන්නේ වර්තමානයේ PTE වල තියෙන තත්ත්වේ. ඒකෙන්ද ඔයගොල්ලෝ careful වෙන්න PTE exam එක කරන අය විදිහට template මතම යපෙන්නේ නැතුව තමන් language improvement එක පොඩ්ඩක් කරගන්න අවශ්‍යයි. උදාහරණයක්
යම් කෙනෙක්ට O level වලට S එකක් නම් තියෙන්නේ O level fail නම් ඉංග්‍රීසි right ඒ වගේ කෙනෙක්ට ලකුණු 70ක් 79ක් ගන්නවා කියන එක ඇත්තටම භාෂාවේ ඉම්ප්‍රූව්මන්ට් එකක් කරගෙන කරන්න අවශ්‍ය දෙයක්. ලකුණු 50ක් 55ක් වුණත් ඒ වගේ කෙනෙක්ට භාෂාවේ ඉම්ප්‍රූව්මන්ට් එකක් කරගෙන මේ යන්න ඕනේ ටාගට් එකක්. යම් කෙනෙක් හිතනවා නම් කවුරු හරි ආයතනයක් බොරු මාකටිං එකක් කරහා කියනවා නම් ඕකේ ඔයාට O level S තිබ්බත් ලකුණු 79ක් ගන්න පුළුවන්. ලකුණු 58ක් ගන්න පුළුවන්. ටෙම්ප්ලේට්ස් ටිකෙන් ඔක්කොම කරගන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම බොරු ප්‍රකාශයක්. බොරු ප්‍රකාශයක්. නමුත් ඔයාට ඒ කාරණේ තේරුම් ගත්ති කාලය ගිහිල්ලා ඉවරයි. ඔයා මුදල් එයා එතෙන්ට ගෙවලා ඉවරයි. එක්සෑම් එකට මුදල් ගෙවලා අවසන්. එක්සෑම් එක ෆේල් වෙලා ඉවරයි. එතෙන්දී ඔයාට කරන්න දෙයක් නැහැ. මොකද මේ වගේ අවස්ථා ගොඩාක් අපි දැකලා තියෙනවා. සමහර කාට ස්ටුඩන්ට්ස් කතා කරලා කියනවා මම මෙන්න මේ ආයතනයට මුදල් ගෙවුවා. නමුත් අන්තිමට ඒගොල්ලෝ මට කිව්වා මේ ග්‍රැමර් හදාගන්න ලැන්ග්වේජ් එක හදාගන්න කියලා. ඉතින් කෙයාර්ෆුල් වෙන්න ඔයගොල්ලෝ ටෙම්ප්ලේට්ස් කියන එක මම කියන්නේ ප්‍රයෝජනවත් නැහැ කියලා. ටෙම්ප්ලේට්ස් ප්‍රයෝජනවත්. අපිත් ටෙම්ප්ලේට්ස් අපේ ආයතනෙත් අපි දෙනවා. නමුත් ඒත් එක්කම ලැන්ග්වේජ් ඉම්ප්‍රූව්මන්ට් කියන එකත් අපි කරනවා. ඒක වෙන්න ඕනේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඇත්තටම ස්කෝර් එකකට යාව ගෙනියන්න. ඉතින් ওই කාරණා ගැන සැලකිලිමත් වෙන්න ටෙම්ප්ලේට්ස් මතම යැපෙන්න එපා. විශේෂයෙන් ඉහළ ස්කෝර්ස් වලට යන්න හිතන් ඉන්නවා නම් 50න් උඩ වගේ ටෙම්ප්ලේට් එක උඩම යැපෙන්න එපා. හැමෝටම මම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.